සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මමගේ යාළුවන්ට ඔන්න ඉස්සෙල්ලාම සුබ පතනවා. මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනේ මාසෙකටත් වැඩි කාලයක් ගියා මට මේ vlog එක ඔයාලා වෙනුවෙන් දාන්න. ඉතින් මේ දවස්වල ලොකු වැඩකට බිසි වෙලා ඉන්න නිසා මට මේක දාන්න බැරි වුණා. ඇත්තටම මට අමතක වුණා මං vlog එකක් කළා නේද අවුරුදු දවසේ කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න ඉක්මනින්ම මතක් වෙච්ච වෙලාවේ ඔයාලා වෙනුවෙන් මම මේක ඔන්න එඩිට් කරලා දැම්මා. ඉතින් මේ අපේ අම්මගේ වත්තේ පිපුණු අලුත් අවුරුද්දට පිපුණු අලුත් මල්. ඉතින් පොඩි වැස්සක් ගිහිල්ලා තියෙනවා අද උදේ. ඉතින් ලස්සන හිරිපොද වැස්සක් එක්ක ඔන්න අද අලුත් අවුරුදු උදා වෙලා තියෙනවා. හරිම ලස්සනයි නැකත් ටික හැමදේම ඔන්න කරන්න අපි හැමෝම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මුළු රටක්ම එකම වෙලාවට චාරිත්‍ර කරන අලුත් අවුරුද්ද තමයි මේක. ඉතින් හැමෝම හිතවල සතුටින් පිරුණු ලස්සන අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිය පාර නම් මට මතකයි අලුත් අවුරුදු නැකත් තිබුණේ හැම නැකතම පාන්දර. ඉතින් මේ අවුරුද්ද තියෙන්නේ 9න් පස්සේ. ඉතින් ගිය අවුරුද්දේ ඔයාලට මතකයි අපි කතරගම ගියා. මේ අවුරුද්දෙත් අපි කතරගම අවුරුදු චාරිත්‍ර ඉවර වෙලා යන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ vlog එකත් මම මේක ඉවර වුණ ගමන් ඉක්මනින්ම ඔයාලට බලන්න ගේනවා කියලා පොරොන්දු වෙනවා. ඉතින් මේ පාර අඳින්න තියෙන්නේ රත්න වර්ණනේ. ඉතින් ඔන්න රතු පාට ගවුමුකුත් ලස්සන ඇඳගෙන අවුරුදු උදා වෙන නැකත ඔන්න 9 මාරට තමයි තිබුණේ. ඔන්න දැන් අපි රතිඤ්ඤ පත්තු කරලා අවුරුදු උදාව සමරන්නයි යන්නේ. සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා හිතන පතන හැමදේම සර්වපකාරී සාර්ථක වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුදු උදා වෙච්ච ගමන්ම අපේ ගෙදර නම් කරන්නේ බුදු පහන තියන එක. ඉතින් අපි අප්‍රේල් 1 වෙනිදා ලබනකොට ගෙදර කිරි උතුරවන නිසා මොන අවුරුද්දේවත් අවුරුදු උදා වෙනකොට කිරි උතුරවන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ අවුරුදු උදා වෙච්ච ගමන්ම බුදු පහන තියලා මේ අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක. ඔයාලා දන්නවනේ මම ඝන දෙවියන්ට හරීම ආදරෙන් භක්තියෙන් ගෞරවයෙන් වැඳුම් පිදුම් කරන කෙනෙක්. ඉතින් අද අලුත් අවුරුදු දවසේ මේ ලැබෙන අවුරුද්දත් මගේ ජීවිතේ කිසිම කරදරයක් බාධාවක් දුකක් පීඩාවක් කියන්නේ නැතුව කරන හැම වැඩක්ම සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම මගේ ඝන දෙවියන්ට ඔන්න උදෙන්ම නාවල කරලා ලස්සනට මල් මාලා වලින් සරසලා පුද පූජාවන් කළා. ඉතින් අද හරීම ලස්සන සතුටු හිතෙන දවසක්. ඔන්න ඊළඟට එළපිලා තියෙන්නේ ලිපගින මෙලවීමේ නැකත. ඉතින් ඒකට මම මේ අපේ ලිප ලෑස්ති කරගන්න ගමන් තමයි ඉන්නේ. තාත්තා ඊයේ මැටි ගාලා ලස්සනට ඔන්න ලිප හදලයි තිබුණේ. මම දැන් ඒ නැකතට ලෑස්ති වෙන්න අම්මට ලේසි වෙන්න මම ලිප ලෑස්ති කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම ඉක්මනින්ම ඔන්න ලිප ලෑස්ති කරලා දැන් නැකත උදා වෙලා තියෙන්නේ. ඉතින් දකුණු දිශාව බලලා ඔන්න අම්මා සුබ නැගතින්ම ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රෙත් හරිම ලස්සනට ඉෂ්ට කරා. දැන් ඉතින් අපි සෑහෙන වෙලාවක ඉඳලා බඩගින්නේ ඉන්නේ. ඉතින් ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රයේදී අපි ප්‍රාර්ථනා කරන එකම දේ තමයි මේ ඉක්මනට කිරිබත් එක ඉදිලා අපිට ඉක්මනින්ම ආහාර අනුභවය නැකත එන්න කියලා. මම නම් එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් හරිම බඩගින්නේ සෑහෙන වෙලාවක ඉඳලා කාලා නැතුව තමයි ඉන්නේ. මං හිතන්නේ කලින් දවසේ රෑ කෑවට පස්සේ තාම මුකුත් කාලා නැහැ. ඉතින් අපි හරි අමාරුවෙන් ඒ වගේම හරි ආසාවෙන් තමයි මේ අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කරන්නේ. ඉතින් අපේ අම්මා හරිම සුබ විදිහට ඔන්න ඒ චාරිත්‍රෙත් ඉෂ්ට කළා.
ඉතින් අපේ අම්මගේ රසම රස කිරිබත් එක ඔන්න ඉදෙන ගමන් තියෙද්දී මම දඩි බිඩි ගාලා අපි කැමතිම අවුරුදු චාරිත්‍රයට ලෑස්ති වෙන්න තමයි මේ හදන්නේ. ඉතින් කැවිලි මේසේ ලස්සන කැවිලි ගොඩකින් පිරීලා ලස්සනට ලෑස්ති ගන්න ගමන් තමයි මම ඉන්නේ. මේ පාර කැවිලි මේසේ කැවිලි වලින් පිරීලා හරිම ආසයි. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට ඔන්න මම මේ පාර හැදුවා මුං කැවුනුයි පැණි වලලුයි කොකිසුයි මගේ අතින්ම. තව තියෙනවා මොනවාද මේ ගුලි වල නම මට දන්නේ කැවිලි මේසේ අපි හදුවා දැන් කිරිබත් යන විතර ඇති කිරිබත් ඉල්ලන දින්නම් අනේ ඔයාට නොඩි ඉන්නවද අනේ මෙයාට නොඩි ඉන්නවද අපි ඉතින් මේ තියන්නේ අපේ ලස්සනම ලස්සන අවුරුදු කැවිලි මේසේ. මෙතනට එකම දේ තාම තියලා නැති කිරිබත් එක විතරයි. ඉතින් ඒකත් ආවම අංග සම්පූර්ණයි අපේ මේ කැවිලි මේසේ. මේ පාර කැවිලි ගොඩකින් පිරීලා බලන්න හරිම ආසයි. හරිම ලස්සනයි. හිතට මාර සතුටක් දැනෙන්නේ මේ වෙලාවේදී. ඉතින් ඔන්න අවුරුදු චාරිත්‍රවල අන්තිම චාරිත්‍ර තමයි ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. ඉතින් ඔන්න අපි ඒ චාරිත්‍රයට සුබ නැකතින් තාත්තගේ අතින් ඉස්සෙල්ලාම පහන දැල්වලා ඊට පස්සේ අම්මා මම මල්ලි ඉතින් හැමෝටම අපි ආශිර්වාද කරගෙන දැන් අවුරුදු කැවිලි මේසේ රස බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඊට පස්සේ අම්මා මට තාත්තා මට අම්මට හැමෝටම කිරිබත් කවලා ඉතින් අපි කැවිලි මේසේ අපේ ලස්සන කැවිලි මේසේ කෑමත් කාලා ඉක්මනින්ම ලෑස්ති වුණා කතරගම යන්න. ඉතින් මම කතරගම බ්ලොග් එක කිව්වත් වගේම ඉක්මනටම අරන් එන්නම් ඔයාලට බලන්න. ඉතින් එහෙනම් ඔයාලට 2026 අවුරුද්ද සුබම සුබ හිතන පතන හැමදේම සර්වපකාරයෙන්ම සාර්ථක වෙන ලස්සනම ලස්සන හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ලයිෆ් විත් තිරු මම ඔයාලට විශ් කරනවා. එහෙනම් මං ගිහින් යන්නම්.